ඔයාලා Facebook එකේ WhatsApp එකේ මේ වගේ ෆොටෝස් ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් මේ වගේ ෆොටෝස් හදන්නේ Snapchat කියන මොබයිල් ඇප් එකේ. ඉතින් අපි අද බලන්න යන්නේ මේ Snapchat ඇප් එක පිළිබඳව. ඉතින් එහෙනම් යමු අපේ වීඩියෝ එකට. දැන් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට මේ Snapchat ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේකට මෙතන Play Store කියලා ඇප් එකක් තියෙනවා. අන්න ඒක උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන search button එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන search bar එකක් තියෙනවා. ඒක උඩ ටච් කරලා අපි Snapchat කියලා ටයිප් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මෙතන මගේ ෆෝන් එකට මේ Snapchat app එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මෙතන open කියලා බටන් එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලා මේක ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයාලට මෙතන පෙන්වන්නේ install කියලා බටන් එකක්. ඉතින් ඔයාලා install කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකට මේ Snapchat app එක install කරගන්න. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත Snapchat app එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක ටච් කරලා මම මේ Snapchat app එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ Snapchat app එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන sign up කියලා බටන් එක ඒක මම ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට Snapchat app එකේ account එක හදද්දී ඔයාලට නමක් දෙන්න තියෙනවා. ඉතින් ඒකට ඔයාලගේ නම දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනද මගේ නම දෙනවා. සින්දු කියන්න. හරි. ඊට පස්සේ නම දීලා මම මෙතන agree and continue කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක මෙතනින් අහනවා. ඉතින් ඔයාලට මේ මෙතනින් ඔයාගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ බර්ත්ඩේ එක මම සිලෙක්ට් කරනවා. හරි. ඊට පස්සේ ඒ continue කියන බටන් එක දුන්නාම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ යූසර් නේම් එක මෙතනින් වෙනස් කරන්නත් පුළුවන්. නැත්නම් තියෙන යූසර් නේම් එකම ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම මේ තියෙන යූසර් නේම් එක මම පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මෙතනින් continue කියන බටන් එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් අහනවා ඔයාලට password එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මෙතන password එකක් දෙනකොට හොඳ strong password එකක් දෙන්න. ඉතින් මම මේ විදිහට මම මේ password එක මම දෙනවා. මම මේ විදිහට password එකක් මම මේකට දෙනවා. ඊට පස්සේ මෙතන continue කියන බටන් එක මම ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන country කියන තැනින් ශ්‍රී ලංකා කියන එක දෙන්න ඕනේ. මෙතන arrow key එකක් තිබෙනවා. අන්න ඒක ක්ලික් කරලා ඔයාලට මෙතනින් ඔයාලගේ රට මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම රට country එක තෝරලා දුන්නාට පස්සේ මෙතන phone number කියලා දෙනවා. අන්න එතන ඔයාගේ දුරකථනයේ තියෙන phone number එක ඔයා මෙතනින් ලබා දෙන්න ඕනේ. මම මේ දුරකථන අංකය මම මෙතනින් ලබා දෙනවා. ඊට පස්සේ මෙතනින් finish කියන බටන් එක මම ක්ලික් කරනවා. so ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ඔයාලට ඔයාලා දුන්න SIM නම්බරයට ඔයාලට WhatsApp එකේ ඒ SIM නම්බරේ හදලා තියෙන WhatsApp එකට ඔයාලගේ මැසේජ් එකක් මෙතෙන්ද දෙන්න ඕනි OTP අංකය. ඉතින් මට ආපු OTP අංකය මම මෙතන දෙනවා. හරි. ඒක දුන්නාම මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් කැමති friend කෙනෙක් ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. ඉතින් එහෙම friendsලා add කරගන්න ඕනෙත් නැහැ. ඉතින් මම මේ හතර දෙනා මගේ account එකට add කරගන්නවා. ඉතින් මම මෙතන add friend කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට ඉන්ටර්ෆේස් එක. මේක ඔයාලට කැමති නම් මෙතන continue දීලා ඉදිරියට යන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් skip කරන්නත් පුළුවන්. හරි. ඔන්න දැන් අපේ Snapchat app එක සම්පූර්ණයෙන්ම create වෙලා ඉවරයි. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ Snapchat කියන එකේ ඇතුලේ තියෙන දේවල් ගැන. ඉතින් ඔයාලට මුලින්ම මෙතන බලා ගන්න පුළුවන් map කියලා එකක් තියෙනවා. අන්න ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලෝක සිතියම. ඉතින් අපිට මේකේ අපේ ලංකාවේ තියෙන ඕන තැනක් පිටරටක ඕන තැනක් මෙතනින් අපිට සර්ච් කරගන්න පුළුවන්.
ඉතින් ඊළඟට අපි බලමු මෙතන chat කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අර අපේ Messenger වල තියෙනවා වගේ WhatsApp වල තියෙනවා වගේ මේ අපිට message කරන්න පුළුවන්. මෙතන stories කියන තැනට ගියපුවාම අපේ contact එකේ ඉන්න අය අපි friends ලා add කරගත්ත අය දාලා තියෙන stories අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ ඔයාගේ යාළුවන්ට මෙතනින් අපිට message කරන්න පුළුවන්, photos යවන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂම අංගයක් තමයි මේ මෙතන තියෙන කැමරා අංගය. ඉතින් මේ කැමරා එකට ගියහම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් කැමරා එක. ඉතින් මේක මේ explore කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගියාම අපිට විවිධ මූණු තියෙන ඒවා. එතකොට අපිට විවිධ හැඩතල පිටසක් වල ජීවීන් විදිහට. ඉතින් එන්නේ මේ විදිහට අපිට ඕන විදිහකට මෙන්න මේ විදිහට අපිට මේ ඕනම ආකාරයකට මේකේ ෆොටෝස් ගත්තා. ඉතින් දැන් මම ඊළඟට පෙන්නන්න මම එහෙම අරන් තියෙන ෆොටෝස් වගේ. දැන් මේ ඔයාලට පේන්නේ මම ඉස්සෙල්ලා explore කියන තැනින් ගත්ත එක ආර්ට්ස් වලින් ගත්ත ෆොටෝස්. ඉතින් ඔයාලට මේ වගේ ඡායාරූප ඔයාලට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙනවා ස්පොට්ලයිට් කියලා එකක්. ඒකෙන් ඔයාලට TikTok එකේ තියෙනවා වගේ වීඩියෝස් මෙන්න මෙහෙම පල්ලෙහාට කරලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට TikTok එකේ තියෙන අත්දැකීම මේකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකේ අපිට කමෙන්ට්ස් දාන්න පුළුවන්, හાર્ට්ස් දාන්න පුළුවන්, අපිට ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මේකෙත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.